ගෙවල් දොරවල් වල ඕන තරම් තියෙනව නේද? කවුරු හරි කතා බහ කරන්නේ නැතුව කියනව නේද? කරපු දෙයක්වත් නැහැ, කියපු දෙයක්වත් නැහැ, බුම්මගෙන ඉන්නේ කියලා. වෙනදට අර සිතෙන්ගේ අඳුන ගන්න පුරුදු වෙන්න. කතා කරන්න පුරුදු වෙන්න. අනේකව පිළිගැනීමකට ලක් කරන්න පුරුදු වෙන්න. අනේකට පිළිගැනීමක් දෙන්න පුරුදු වෙන්න. මෙහෙම වුණාම වෛරය ඇති වෙන තැන් හරි අඩුයි. මම මේ දේශනා කරන්න හේතුව තමයි මෛත්‍රිය වඩා ගන්න බැරි වෙලා අප්‍රමාදීව පින්නතුනි වෛරකාරකම් වලින් තරහකාරකම් වලින් පිරුණොත් එහෙම අපිට වෙන්නේ මොකද්ද? මේ නරක ආදී උපදින්න සිද්ධ වෙනවා. ඔය සතෙක් හැම සතෙකුටම බයයිනේ. හැම සතෙකුටම බයයි. එතකොට මට කියන්න මොන සතාද මොන සතාටද බය නැත්තේ? මොකෙක් හරි සතෙක් තව සතෙකුට බයයි. මේ පේනවන්නේ මනුෂ්‍යාත්භාව ලබාගෙන කරගත්තුවා. තිරිසන් ලෝකවල උත්පත්තිය ලබලා මේවා කෙලවරක් නැතුව විඳවන්න වෙනවා. ඒ හින්දා 2026 අවුරුද්දේ යෝජනා කරනවා වාචාය සංවරෝ සාදු. බුදුවරු උගන්වන්නේ වචනයේ සංවරකම තියෙන්න ඕන. අද අධිෂ්ඨාන කරමු මේ ඓතිහාසික මේ ගණේවැව පුණ්‍ය භූමිය අවුරුදු 10 ගාණක් තිස්සේ රහතන් වහන්සේලා වැඩ හිටපු තැන අවුරුදු 10 ගාණක් තිස්සේ මේ මළුවේ බුදුගුණ කියපු තැන 10 ගාණක් තිස්සේ බුද්ධ වන්දනාව කරපු තැන රාජ මහා මාත්‍යවරු රාජ පූජිත විදිහට බුද්ධ වත කරපු තැනක් මේ පුණ්‍ය භූමියේ ඉඳන් අධිෂ්ඨාන කරමු 2026 අවුරුද්ද ඇතුළත මගේ වචනයෙන් එකදු අකුසලයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.